මේෂ ලග්නය ජය අක්ෂරය H ජය වර්ණය ක්‍රීම් පාට හෝ තැඹිලි පාට ගන්න පුළුවන්. තමන්ට ආවේනික වූ අයුරින් තමන්ගේ වැඩ කටයුතු කරන්නේ නිසි කළමනාකාරීත්වයකින්. උත්සාහය කැපවීම දැඩි ලෙස ඔබේ හිතේ දරාගෙන රැකියාවේ තිබෙන බාධා දුරු කරගෙන දුර සැලැස්මක් හදාගෙන වැඩ කටයුතු කරන්න උත්සාහ කරන කෙනෙක්. ඒ වගේම තමන්ගේ වැඩ කටයුතු නිසි අයුරින් නිම කරන්න සැලසුම් කරන දවසක්. කටවචනයෙන් කරන ගනුදෙනුවකට නොගොස් වැඩ කටයුතු කරන්න වෙනවා. වැරදි තීන්දුවකට සවස්වරු තුළ යන්න එපා. වැරදි මතයකට ඔබ එන්න යන්න එපා. අනවශ්‍ය සැකයක් නිසා ගෝරි ගොඩක් වෙලා සවස නවතින්න පුළුවන්. රාත්‍රී නවතින්න පුළුවන්. බිරිඳගෙන ඔබ තිබෙන සැකය අයින් කරගන්න. ඔබේ මනසේ තිබෙන දරුවන් ගැන තිබෙන සැකය අයින් කරගන්න. ඔබ සැබෑ ලෙසින් සැබෑ දෙයක් නොදුටුව වැරදි වේලාවක් ඔරලෝසුව තුළ දැක්කොත් ඒ වේලාව සාර්ථක නැහැ. ඔරලෝසුව තුළ හරි වේලාව දැක්කොත් ඔබ නිවැරදි වේලාව දකිනවා. ඔරලෝසුවේ වේලාව වැරදි නම් ඔබ දකින්නේ වැරදි වේලාවක්. ඒ නිසා නිවැරදි දේ ඔබ තෝරගෙන අද දවසේ වැඩ කටයුතු කරන්න. ඔබට හරි ලෙසින් දකිනතුරු නිහඬ වෙන්න. එහෙම නැති වුණොත් ඔබට නීතිමය දක්වා ගැටලු මතුවෙන්න පුළුවන් ඉඩකඩක් තිබෙනවා සවස් 4:10න් පසු. පරිස්සමෙන් ගමන යන්න. එතකොට ඔබේ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්. ජය අංක ලෙසින් අංක 1, අංක 4, අංක 6, අය පක්ෂය 8යි, වැය පක්ෂය 3යි. උෂ්ණබ ලග්නය ජය අක්ෂරය H ජය වර්ණය ලා නිල් පාට. ගුවන් ගමන් වලට තිබුණු බාධා මගහැරෙනවා. හිතේ සතුට පුරව ගන්න. අන් අය කෙරෙහි තිබිච්ච විශ්වාසය ඔබ ගෙන් ඈත් වෙලා යනවා. ඒ අය ඔබට කරන වංචනික දෙයක් අසුවීම තුළ ඔබට බෙහෙවින් කලකිරීමක් ඇති වෙනවා. ඒ කලකිරීම මත අය ඈත් වෙනවා. ඔබට අද දවසේ විදේශීය කටයුතු වල වැඩ කටයුතු කරනවා නම් අතිශයින් සාර්ථක වෙනවා. නව රැකියාවකට යන්න බලාපොරොත්තුද? එහෙම නැත්නම් රැකියාවේ තිබුණ උසස් වීමක් සම්බන්ධ ගනුදෙනුවකට යන්න බලාපොරොත්තුද? එහෙමත් නැත්නම් ඔබ රැකියාවේ මාරුවීම් සම්බන්ධ කටයුත්තකට යොමු වෙන්න බලාපොරොත්තුද? එහෙනම් ඉදිරියේ නැගිටින්න. නැගිටලා බුදුන් වැඳ දෙවියන්ට පින් අනුමෝදන් කොට හනුමන්තා දෙවියන්ට සහ විෂ්ණු දෙවියන්ට මල් නිල් පාට, සුදු පාට, රතු පාට වර්ණ තුනෙන් පූජා කොට විශ්ව මාතාවගෙන් ඉල්ලන්න අද දවසේ ඔබ කරන වැඩ කටයුතු සාර්ථක කරලා දෙන්න. දිව්‍ය මඟ හදලා දෙන්න කියලා. අනිවාර්යෙන් ඔබේ වැඩ කටයුතු සාර්ථක කරගන්න විෂ්ණු දෙවියෝ සහ හනුමන්තා විශ්ව මාතාව ඔබට අනිවාර්යෙන් උදව් කරයි. සවස්වල තුල අධික කීර්තිය කෝපය ඇති කරගන්න එපා. වේගෙන් වාහන පදවන්න එපා. අනසි ලෙසින් තව කෙනෙකුට බලපෑම් ඇති කරන්න එපා. එහෙමවත් මත ගැටලුවක් ඇති වෙයි. ජය අංක ලෙසින් තෝරගන්න පුළුවන් ඔබට අංක 2, අංක 5, අංක 7. අය පක්ෂයේ 9යි, වැය පක්ෂයේ 4යි. මිථුන ලග්නේ ජය අක්ෂරය ලෙසින් ගන්න පුළුවන් ඔබට අද දවසේ එන් ජය වර්ණය ලෙසින් ගන්නට පුළුවන්
ලා රෝස පාට හෝ මිශ්‍ර වර්ණ. පැසසුමෙන් පැසසුමට ලක්වෙන, උද්‍යෝගයෙන් උද්‍යෝගයට ලක්වෙන, උද්‍යෝගයේ තුළින් සියලු වැඩ කටයුතු කර බලාපොරොත්තු නිසි අයුරින් ඉටු කරගෙන තමන්ගේ ජීවිතයට තමන් විහිම වැඩ කටයුතු කරන්න වෑයම් කරනවා. පැරණි ගනුදෙනුවක් නිම කරගන්නවා. දැඩි වගකීම් රැසක් හිතට දරාගෙන තමා අද දවසේ වැඩ කටයුතු කරන්නේ. නිරහංකාරත්වයේ බලපුලුවන්කාරත්වයේ විදාපෑමට දැහැමි කටයුත්තකටද මූලිකත්වයක් දෙනවා. විදේශීය තිබුණු බාධාකාරී තත්ත්වයක් මගහැරෙනවා. හදිස්සි ධනලාභ ලැබෙනවා. දරුවෙක්ගේ සුබ පණිවිඩයක් අහන්න ලැබෙනවා. දරුවෙක්ගේ වැඩ කටයුත්තකට විදේශීය ගමනකට තිබුණා නම් බාධා අද දවසේ පරිස්සමට වැඩ කරගන්න හෙට දවස වෙනට. ඔබට ජීවිතේ දිනන්න ලැබෙන අවස්ථාව තුළ ඔබ ජීවිතේ දිනන්න. මොහොතකට පසු බහින්න වෙන තැනදී පසු බහින්න. එහෙම නොවුනොත් ඔබේ ජීවිතේ අසාර්ථක වෙන්න පුළුවන්. මිථුන ලග්නයෙන් බුද්ධිමත් වුණොත් අද දවසේ කිසිම බාධකයකින් තොරව ඉදිරියට යන්න පුළුවන්. ජය අංක ලෙසින් ගන්න පුළුවන් ඔබට. අංක 2, අංක 5, අංක 8. අය පක්ෂය 8යි, වැය පක්ෂය 2යි. කටක ලග්නය ජය අක්ෂරයේ ලෙසින් ගන්න පුළුවන් ඔබට අද දවසේ සි. ජය වර්ණය ලෙසින් ගන්න පුළුවන් ලා කොළ පාට. හිතට දැනෙන කලබලත්වය මගහැරව ගන්න. ගුවනට මුසු වෙන වේගය තුළ කරන වචන සීමා කරගන්න. ගුවනින් අසුවෙන අදහස් උදහස් පස්සකට දාන්න. බුද්ධියට ඉඩ දෙන්න. නායකත්වයට ඉඩ දෙන්න. සැලසුමකට වැඩ කරන්න. නිසි ජය ලැබෙනවා. ඔබ ගුවනට වඩා වේගයෙන් ඔබ වචන හොමාරු කරන. ඔබට සිදුවෙන්නේ අනසිල් ලෙසින් හිත් අමනාපකම් ඇති කරගන්න. පයට පෑගෙන දූවිල්ලකටවත් තමන් ගණන් ගන්න නැතිවේ අන් අය. ඒ නිසා මේ කට කියන වචනය පරිස්සම් කරගන්න. රාශිගත ගනුදෙනු කරනවා පරිස්සම් වෙන්න. ඉල්ලන් නෑමකට ඉල්ලන් කෑමකට සූදානම් වෙන්න එපා. ඔබ අද දවසේ රාශිගත ගනුදෙනුවක් කරොත් හිතමිතුරෝ දැනගත්තොත් එය අනවශ්‍ය ලෙසින් පවුලටද බලපාන බව මතක තියාගන්න. පෙම්වතිය පෙම්වතා අමනාප කරන තැනකට එන්න තියෙන ඉඩකඩ වැඩි කියලා තීන්දුව ගන්න. ඔබ බලාපොරොත්තු නොවුණු ගමන් බිමන් වැඩියෙන් යනවා. ඔබ බලාපොරොත්තු නොවුණු වැඩ කොටසක් පැවරෙනවා. ඒකත් මතක තියාගන්න. මුදල් නම් ඉදිරි කරගන්න හැකියාව ලැබෙනවා. සවස්වලෝ තුළ රස ආහාර පාන තෑගි භෝග නෝඩුව ලැබෙනවා. රාත්‍රී කාලයේ තුළ ඔබට චෝදනා පිට චෝදනා එල්ලවෙන්න තිබෙන ඉඩකඩ වැඩි. ඒ ගැන අවධානයෙන් වැඩ කටයුතු කරන්න. එමෙන්ම සවස්වලෝ තුළ රාත්‍රී කාලයේ තුළ ඔබේ දුරකථනයෙන් ලැබෙන පණිවිඩයක් මගහරින්න එපා. ඔබට තිබෙන ලොකු පාඩුවක් අද දවසේ ඇති වෙයි. ජය අංක 4, අංක 6, අංක 8. අය පක්ෂය අද දවසේ 9යි. වැය පක්ෂය 3යි. සිංහ ලග්නය ජය අක්ෂරයේ ලෙසින් ඔබට ගන්න පුළුවන් අද දවසේ. ඒ අක්ෂරය ජය වර්ණය ලෙසින් ගන්න පුළුවන් ඔබට රන්වන් පැහැය. වගකීම් විරහිතව වැඩ කරන්න එපා. වගකීම් ඇතුව වැඩ කටයුතු කරන්න. ඔබට අද ලැබෙන අවස්ථාව තුළ ඵල ප්‍රයෝජන නෙලා ගන්න. ඔබ අද දවසේ ඵල ප්‍රයෝජන නෙලා ගන්න නැතුව වැඩ කටයුතු කරොත් ඔබට ජීවිතේ
හිතන්න දහස් වාරයක් සවස්වරුව තුළ කරුණු ඉතුරු වෙනවා. ඒ නිසා බුද්ධිමත් වෙන්න. ඔබේ ජීවිතයේ ලැබෙන සැනසීමට වැඩිහිටියන්ගෙන් ලැබෙන උදව් උපකාර බෙහෙවින් වැඩි. කලාත්මක කටයුත්තකදී යෙදিলা ඉන්නේ. නැටුම් ගැයුම් වැඩ කටයුත්තකදී යෙදিলা ඉන්නේ. ක්‍රීඩා කටයුත්තකදී යෙදিলা ඉන්නේ. ඊටාම සුබ ප්‍රතිඵල ලැබෙනවා. නිරංකාරත්වයේ තුල අන් අයට උදව් උපකාර කරන්න වෑයම් කරනවා. සේවකයෝ දා කරන වැඩ කටයුතු වලින් ලාභ ප්‍රයෝජන ලැබෙනවා. බුද්ධිමත්කමින් වැඩ කළ සවස් වෙනකොට ඔබේ වැඩ කටයුතු පිළිවෙලට ක්‍රමයකට නිම කරගන්න හැකියාව ලැබෙනවා. අනවශ්‍ය මතගැටලු වලට ගියොත් නීතිමය දඬුවම් ලැබීමේ ඉඩකඩ තිබෙනවා සවස් 1:19. නිසා වේගෙන් වාහන පදවන්න එපා. හිත මිතුරු සමග මතගැටලු ඇති කරගන්න එපා. අසල්වැසියෝ සමග මතගැටලු ඇති කරගන්න එපා. තරහ මරහ තිබුණාට කමන්නේ හිතයට. ප්‍රශ්නය මතුවලා තියෙන්නේ අනසි බලපෑමක් නම්. අනසි ලෙසින් අද දවසේ ඔබේ වැඩ කටයුතු වලට බාධා එනවා නම් ඔබ කලබල නොවි නිහඬතාවයේ රකින්න. එවිට ඒ ගමන ඔබේ ශක්තිමත් වේ. බුද්ධිය තුළින් ඔබ වැඩ කරන්න ඔබට වරදින්නේ නැහැ. සවස්වරුව තුළ ඔබ නොසිතූ කෙනෙක්ගෙන් උදව්වක් උපකාරයක් නොසිතූ ලෙසින් ලැබේ. විදේශීය කෙනෙක් ඔබේ නිවසට අද දවසේ එන්න තිබෙන ඉඩකඩ වැඩි. ඒ ගැන අවධානයෙන් වැඩ කටයුතු කරන්න. ජය අංක ලෙසින් තෝරගන්න පුළුවන් ඔබට අංක 3, අංක 5, අංක 7. අයපක්ෂයේ දෙස බලපුවාම අයපක්ෂයේ තිබෙනවා අද දවසේ 9, වැයපක්ෂයේ 4යි. කන්‍යා ලග්නය ජය අක්ෂරය ලෙසින් ගන්න පුළුවන් ඔබට පි. ජය වර්ණය ලෙසින් ගන්න පුළුවන් අද දවසේ ලා නිල් පාට. තරු කැට ගන්නට ඔබේ ඉලක්කය ආසේ ප්‍රයාසර කරන උකුසු වේගයකට වඩා ඔබේ ගමන සාර්ථකයි. හැබැයි ඔබේ සිතුවිලි අසාර්ථකයි. ගමන සාර්ථක වුණාට සිතුවිලි අසාර්ථක නම් ඔබේ දැක්ම සාර්ථක නැහැ. ඒ නිසා සිතුවිලි දැහැමි කරගන්න. සතුරු බලවේගයකට ඉඩ තියන්න එපා. ඔබේ ජීවිතේ සාර්ථක කරගන්න ඔබ සැලසුම් කරාට වටපිටාව ගැන අවබෝධයක් නැහැ. වටපිටාවෙන් එන සතුරු බලවේග වැඩි නිසා සිතුවිලි විතරක් අරගෙන ඔබට යන්න බෑ. ඔබේ සිතුවිලි පින්දහමට ලැබි කරගන්න. පවට බර නොවි පිනට ලං වෙන්න. දැහැමි සිතුවිලි තුලින් පොරව ගන්න. ඔබේ සිතුවිල්ල සාර්ථක නම් ඔබේ ගමනත් උකුසු වේගයට වඩා පියාස කරන හැකියාව ලැබෙනවා. අන් අයගේ සතුරු බලවේග මැඩපවත්ව ගන්න ඔබට හැකියාව ලැබෙනවා. ඉලක්කය නිසි අයුරින් ගමනට සාර්ථක වෙනවා. දියුණුවේ බලාපොරොත්තු වෙන විවාහ මංගල කටයුතු සාර්ථක වෙනවා. අන් අය කෙරෙහි තිබුණු විශ්වාසය දිනා ගන්නවා. රැකියාවේ තිබුණු සතුරු බලවේග මැඩපවත්ව ගන්නවා. දැන උගත්කම තුළින් ඵල ප්‍රයෝජන නෙලා ගන්නවා. බලාපොරොත්තු නොවුණු ගමන් ගියාට පරිස්සමෙන් ගිහින් එන්න වෑයම් කරනවා. හිතුවක්කාර තීන්දුව වලට බුද්ධිමත් තීන්දුව ගන්න හදනවා. අන් අය කෙරෙහි තිබුණු බාධාකාරී තත්ත්වයක් Taman විහිම්ම මැඩපවත්ව ගන්නවා. මිල මුදල් අධික වැය වෙනවා. නිවස තුල ගෙනියන්න කිව්ව දේ නොගෙන මොකද වෙන්නේ? ආයේ ඔබට තේට්ටුව මහන්සියෙන් බලා ඒ වෙනුවෙන් කාලයක් වැය කරන්න වෙනවා. ඒ නිසා නොගියොත් ඔබ නොගෙන ඔබට වෙන කාලය පරිමහගෙන වැඩ කටයුතු කරන්න. අමතක වීම තුලින් වැඩ කටයුතු කරන්න යන්න එපා. වාහන විකුණුවට කමන්නේ මිලදී ගැනීම කටයුත්තකට යන්න එපා. නිවස් අලංකාරයක් වෙනුවෙන් රාත්‍රී කාලයේ සැලසුමක් හදනවා.
ජය අංක ලෙසින් තෝරගන්න පුළුවන් ඔබට අද දවසේ අංක 1, අංක 5, අංක 7. ජය අයපක්ෂය. අයපක්ෂයේ දෙස බලද්දී අයපක්ෂය 9යි, වැයපක්ෂය 4යි. තුලා ලග්නය. ජය අක්ෂරය ලෙසින් ගන්න පුළුවන් ඔබට අද දවසේ D. ජය වර්ණය ලෙසින් ගන්න පුළුවන් දම් පාට. ගින්දර පිට වෙන, උෂ්ණත්වයේ මතුවෙන, වේගවත් ගමනක නැති වුණු දියුණුව ඉදිරියට ගෙනියන්නට සැලසුමක් හදනවා. ගින්දර ගමනක්, වේගවත් ගමනක්, සැලසුම් සහගතව යන ගමනක්. ගින්දර පිට වෙනවා වගේ ඔබේ ජීවිතයේ ඇතිවෙන ප්‍රබෝධය මල් සුවඳින් නහවනවා. වේගවත් වන ගිනි පුපුරු වලටත් වඩා වේගයෙන් ඔබේ අදහස් එකිනෙක ගලපාගෙන ඔබටම යන්න හැකියාව ලැබෙනවා. ඒ නිසා ඔබ වෙනද ව්‍යාපාර කටයුත්තක් කරනවා නම්, වෙනද ව්‍යාපාර කටයුත්තකට සැලස්මක් කරනවා නම් ඔබට මල් සුවඳ නෙවෙයි, මුදල් වලින් අතමිට සරුසාර වෙනවා. අන් අය මෙහෙවා කරන කටයුත්තක් කරනවා නම් ඒ තුල අතමිට සරුසාර විතරක් නෙවෙයි, වැඩපොළ නිසි අයුරින් කරගන්න හැකියාව ලැබෙනවා. වියකසුවේ සිව්වාට වියකසුවේ නොලැබුණාට ඔබ ඔබේ ජීවිතයේ සාර්ථක ගමනක ඉතිරියක් කරගෙන නිමා කරගන්න හැකියාව ලැබෙනවා. බුද්ධිමත් තීන්දුව తీරන ගන්නවා. ඇස් සම්බන්ධ රෝගාබාධ මතුවෙන්න පුළුවන්. ඒ ගැන අවධාරණයෙන් වැඩ කටයුතු කරන්න වෙනවා. කටවචනයෙන් ගනුදෙනුවකට වඩා ලිපි ලේඛන කටයුත්තකින් වැඩ කටයුතු කරනවා. සවස්වරුව තුළ උදරයෙන් සහ හිස සම්බන්ධ රෝගාබාධයක් නිසා පීඩාකාරී තත්ත්වයක් මතුවෙනවා. ජය අංක ලෙසින් ගන්න පුළුවන් ඔබට අද දවසේ අංක 2, අංක 4, අංක 8. අයපක්ෂය ලෙසින් අයපක්ෂය 9යි, වැයපක්ෂය 2යි. උච්චික ලග්නය. ජය අක්ෂරය ලෙසින් ගන්න පුළුවන් ඔබට අද දවසේ M අක්ෂරය. ජය වර්ණය ලෙසින් ගන්න පුළුවන් ඔබට අද දවසේ රන්වන් පැහැ හෝ තැඹිලි පාට. හිතේ සතුට පිරුණු නැති වුණාට ඔබ බොහොම සතුටින් කාලය ගත කරන්න වෑයම් කරනවා. අනසි ලෙසින් තව කෙනෙක් එක්ක විහිළු තාලුවට යන්න එපා. ඔබට මතකය අමතකද? මතකය තුල කරගෙන වැඩ කොටසක් අමතක වෙලාම ගියා. ඒ අතරතුරේ හිත මිතුරෙක් පෙම්වතියගේ මතකයද අමතක වෙමින් පවතිනවා. පෙම්වතිය පෙම්වතා අමතක කරන්නේ නැතුව වැඩ කටයුතු කරන්න. නිවසේ බිරිඳ ඉන්නවා කියලා හිතට අරගෙන වැඩ කරන්න. ස්වාමියා වැඩට ගියා, ස්වාමියා පරිස්සමෙන් ආවද, කෑවද, බිව්වද කියලා ඔබ දුරකථන ඇමතුමක් දුන්නද? නෑ නේද? එහෙනම් අනිවාර්යෙන් ඒ කටයුත්ත කරන්න. මොකද ස්වාමියාගේ හිත පුරා තිබෙන්නේ බිරිඳ ගැන. බිරිඳ ගැන ස්වාමියාගේ හිත පුර නැත්තම්, ස්වාමියා ගැන බිරිඳගේ හිත පුරා නැත්තම් ජීවිතේ ගැටලු වැඩි වෙනවා. ඒ නිසා දෙන්නා දෙමහල්ලෝ අතර සිතුවිලි තුල බැඳෙනදී අසාර්ථක වෙනවා. ඔබ සිතන ආකාරයට බිරිඳ සොයන දේ ආදරය කරුණාව නොලැබුණොත්, ස්වාමියා බලාපොරොත්තු වෙන ආදරය කරුණාව බිරිඳට නොලැබුණොත්, බිරිඳගෙන් ස්වාමියාට නොලැබුණොත් ජීවිතේ වන්දි කෙවන්න වෙන්නේ උසාවියකට ගිහිල්ලා. ඒ නිසා ආදරය කරුණාව හද තුල තියාගන්න නැතුව බෙදලා දෙන්න තමන්ගේ බිරිඳට ඔබ සාර්ථක මිනිසෙක් කරගන්න. ජීවිතේ වරදින්නේ සාර්ථක වෙනවා. මිලමුදල් යොදා කරන කටයුතු වලින් දියුණුව ඇති වෙනවා. වෙළඳ ව්‍යාපාර කටයුතු වලින් දියුණුව ඇති වෙනවා. වාහන විකිණීම් කටයුත්තකට යන්න එපා, පාඩු ඇති වෙනවා. අන් අය විශ්වාස කරලා වැඩ කටයුතු කරන්න එපා. තමන්ගේ ජීවිතේ වරදිනවා. ගුවන් ගමනකට සුළු බාධාකාරී තත්වයක් ඇති වෙනවා. අසම්බන්ධ රෝගාබාධ නිසා පීඩාවක් මතුවෙනවා. දරුවෙක්කින් චෝදනාවක් බරපතල ලෙස අහන්න වෙනවා.
රාත්‍රී කාලේ ආහාර විසවීම තුළින් සුළු රෝගාබාධ මතුවෙනවා. ජය අංක ලෙසින් 3, 7, 9 ගන්න පුළුවන්. ජය වර්ණය ලෙසින් ගන්න පුළුවන් තැඹිලි පාට හෝ මිශ්‍ර වර්ණ. ධනු ලග්න ජය අක්ෂරය T, ජය වර්ණය මිශ්‍ර වර්ණ හෝ ක්‍රීම් පාට ගන්න පුළුවන්. වගකීම් පිට වගකීම් පැවරෙනවා. වගකීම් බාර ගන්න නැතුව පැහැර හැරෙනවා. නිවසේ වැඩ කටයුතු මගහැරෙනවා. චෝදනා එල්ල වෙනවා. අතේ තිබුණු මුදල වියදම් වෙනවා. ඔබ නොසිතූ අමාරුවක වැටෙනවා. මං එහෙම කියන්නේ නිකම් නෙවෙයි. අද දහවල් වෙන්නටත් පෙර ඔබ නොසිතූ ලෙසින් ඔබේ හිතමිතුරන් සමග එකතු වෙනවා. ඔබ නොදැනුවත්වම ඔබේ හිස කෙසයක් ගානකටවත් නොගෙන වැටුණු දූවිල්ලක් තරමකටවත් ඔබ මායිම් නොකට අතට ගන්නේ අතේ තියෙන මුදල හිතමිතුරන් සමග වියදම් කරන බෝතලයක්. ඔබ මේ කරන ක්‍රියාවත් එක්ක බෝතලයේ විසිවෙනවා. මෝඩිය පෑගෙනවා. සාක්කුවේ තිබෙන මුදල වියදම් වෙනවා. වගකීම් පැහැර හරිනවා. නිවසේ වැඩ කටයුතු අතපසු කරගන්නවා. සිව්පා සතෙක් මෙන් නිවසට යනවා. බිරිඳගෙන් චෝදනා පිට චෝදනා එල්ල වෙනවා. දරුවන්ගෙන් අපහාස විඳින්න වෙනවා. මේ කරුණු ටික ගැන අවබෝධයෙන් අද දවසේ වැඩ කටයුතු කළ යුතුයි. එහෙම නොවුනොත් ඔබේ හිසකෙස් වැඩිච්ච බිමකට තරමකටවත් ඔබේ ජීවිතේ ගණන් නොගැනීම තුළ ඇතිවෙන පාඩුව නවත්ත ගන්න බැරි වෙනවා. ලොකු අමාරුවකයි වැටෙන්නේ. අමාරුවෙන් වළකින්න, ජීවිතේ හදා ගන්න, ජීවිතේ වරද්ද ගන්න නැතුව ඉදිරියට යන්න. ඔබට නිවැරදි දේ ඔබම බුද්ධියෙන් කල්පනා කරලා වැඩ කරොත් ඔබේ ජීවිතේ අසාර්ථක නැහැ, සාර්ථකයි. හැබැයි ඔබගේ වගකීම පැහැර හැරීම තුළින් ඔබට ලොකු විනාශයක් ඇති වෙනවා. රැකියා ස්ථානයේ රැකියාව අහිමි වෙන තැනකට, රැකියාවේ වැඩ තහනම් කිරීම කටයුත්තකට වැනි දේවල්ට ඔබ ලක් වෙන්න පුළුවන්. ඔළුවෙන් වැඩ කරන්න, බුද්ධියෙන් වැඩ කරන්න, සාර්ථක කරගන්න පුළුවන් විදිහට. දවසේ වැඩ කටයුතු කලාත්මක හැඟීම් වැඩි වෙනවා. වැරදි තීන්දුව తీරන තුල වෙන්න ගිය අලාභයක් වළක්වා ගන්නවා. සහෝදරයෙක්ගෙන් දැඩි චෝදනාවක් එල්ල වෙනවා. කාර්ය බහුලත්වයෙන් උනත් සවස්වරුව තුළ නිවසේ වැඩ කොටසක් කරන්න උත්සාහ කරනවා. එමෙන්න මිල මුදල් ඉගවීම තුළ ඇතිවෙන පාඩුවක් වළක්වා ගන්න වෑයම් කරනවා. දරුවෙක්ගේ සුබ පණිවිඩයක් දුරකථනයෙන් මගහැරෙන්න පුළුවන්. ඒ ගැන අවධානයෙන් වැඩ කටයුතු කරන්න වෙනවා. සවස්වරුව තුළ ඔබ ලොතරැයි පතක් ගන්නවා. සවස්වරුව තුළ ඒ ලොතරැයි පතේ අනිවාර්යෙන් දිනුමක් තියෙනවා. සුළු රෝගාබාධයක් නිසා පීඩාකාරී තත්ත්වයක් මතුවෙනවා. ඉවසීම අඩුකමෙන් අනතුරු ඇති වෙනවා. කල්පනාකාරීව රිය පදවන්න වෙනවා. අස්ථානගත වීමක් තුළින් පාඩුවක් වෙන්න තිබෙන ඉඩකඩ වැඩි. ඒ නිසා ඔබ අස්ථානගත වීම සම්බන්ධව සොයා බැලීම් කටයුත්තක් කරන්න වෙනවා. රාත්‍රී කාලේ නොසිතූ කෙනෙක්ගේ හමුවීමක් තුළින් පොඩි නොසන්සුන් ගතියක් හිත තුළ තිබුණා. ඒ මගහැරලා යනවා. එමෙන්ම රාත්‍රී කාලේ ආහාර විෂවීම තුළින්ද රෝගාබාධ මතුවෙනවා. ජය අංක ලෙසින් ඔබට ගන්න පුළුවන් අද දවසේ. අංක 1, අංක 4, අංක 7 අයපක්ෂය 8යි, වැයපක්ෂය 3යි. මකර ලග්නය
ජය අක්ෂරය ලෙසින් ගන්න පුළුවන් ඔබට ඊ අක්ෂරය. ජය වර්ණය ලෙසින් ගන්න පුළුවන් ලා නිල් පාට. අත්මිට සරු සාර වෙනවා. යන එන ගමන බිමන සතුටින් නිම වෙනවා. දියුණුවේ මන්පෙත් පෑදෙනවා. අගහිකකන් දුරු කරගන්න වෑයම් කරනවා. දරුවෙක්ගේ වැඩ කටයුත්තක් අද දවසේ කරන්න බලාපොරොත්තු වුණාද? ඔබට සුබ ආයුධයෙන් කරගන්න පුළුවන්. ඔබේ මංගල කටයුත්තකට බාධකයක් ආවද? එහෙම නැතිනම් ඔබේ සහෝදරයෙක්ගේ පවුලේ කෙනෙක්ගේ බාධකයක් ඇවිත් තිබුණාද? ඔබට බලාපොරොත්තු නොවුණු විදිහට රැකියාවේ ගැටලු වරින් වර එන්න පටන් ගත්තාද? අනේ ඒකේ නිමාවක් නැහැ කියලා හැම වෙලේම හිතට කරදරයකින් ඒ කටයුතු වලට මුහුණ දුන්නාද? කොතෙක් උත්සාහ කරත් කොතෙක් මිල මුදල් ඉතිරි කරගන්න. අනේ මිල මුදල් ඉතිරි කරගන්න බැරුව ලත් වෙමින් හිටියද? ඔබේ ජීවිතේ පිම්මක් පයින්න හදනවා. පයින්න පිම්මට අත්වැලක් වෙන්නට කවුරුත් ඉඩ දෙන්නේ නැහැ. ඒ නිසා ඔබ වැටීමකින් ජීවිතේ ලත වුණාද? ආදරය කරුණාව බලාපොරොත්තු වුණාට ආදරේ කරුණාව හිමි වුණේ නැද්ද? හැම වෙලෙම දැස්සේ තිබුණු කඳුළුද මැකෙන්නට කඳුළු බිඳක් පෙර තව කඳුළු බිඳක් ජීවිතේ වැටෙන තැනට ආවද? අද හිමිතිරියේ නැගිටින්න. හිමිතිරියේ නැගිටලා කළුවර මැකීගෙන යන මොහොතක කළුවර අයින් වෙන මොහොතක හිරු දෙවියන්ට සත්කාර කර මුලින් බුදුන් වැඳ හනුමන්තා දෙවියන්ට පින්දී සතර බලන් වන විරූඪ විරූපාක්ෂ දෙවියන්ට පින්දී විභූෂණ දෙවියන්ට පින්දී හිරු දෙවියන්ගෙන් ඉල්ලන්න විශ්වය තුළ පවතිනා වූ ශක්තිය කිරණය එලෙසමයි. එසේනම් මගේ ජීවිතයේ මේ තියෙන කරදර බාධක ඉවත් කරලා දෙන්න. පුළුවන් නම් මුළු නිවසටම ඔබ හිමිදිරි පාන්දර මේ කාරණේ කියන්නට පෙර දුම් අල්ලන්න. ඒ ඊටම වටිනවා. එමෙන්න කටහඬ නැසෙනසේ හිරු දෙවියන්ගෙන් ඉල්ලීමක් කරන්න. ඔබේ ජීවිතයේ එන බාධකය මැඩපවත්ව ගන්න. දුකේ තිබෙන කඳුල නිමා කරගන්න උත්සාහ කරට එය පිළිතුරක් නැත්නම් ඒ ගැන මංගල කටයුතු ගැන රැකියාවේ බාධා ගැන මෙවැනි ඕනෑම කටයුත්තකට තියෙන බාධා දුරු කරලා දෙන්න කියලා. අද හිමිදිරියේ ඒ කටයුත්ත කරන්න. ඔබේ කටයුත්ත අනිවාර්යයෙන්ම සාර්ථක වෙනවා. ඒක දෙපාරක් හිතන්න දෙයක් නෑ. අද හිමිදිරි පාන්දර ඔය කටයුතු ටික කරලා ඔබේ සුබ මුහූර්තයට ගැලපෙන විදිහට ලොතරැයි පතක් ගන්න බලන්න. ඔබේ ලොතරැයි පතේ සුළු දිනුමක් හෝ ඔබට තිබෙනවා. දේශගුණයෙන් බලපෑම් ඇති වෙනවා. එමෙන් සවස්වරුව තුළ අධික තිහෙට්ටුවක් මහන්සියක් දැනෙනවා. කාර්ය බහුලත්වයෙන් වුණ දවසේ වැඩ කටයුතු නිම කරගන්න උත්සාහ කරනවා. අප උපස්ථානයකට මූලිකත්වයක් දෙනවා. විදේශීය කෙනෙක්ගෙන් උදව් උපකාර නොසිතූ තෙත්සින් ලැබෙනවා. දැන උගත්කම තුළින් වැඩ කටයුතු කරන්න හදනවා 2:29 පසුව දහවල්. එමෙන්ම දැහැමි කටයුත්තකටද ඔබ මූලිකත්වයක් දෙමින් දවසේ වැඩ කටයුතු නිම කරගන්න. ඔබේ ජය අංක ලෙසින් තෝරගන්න පුළුවන් අද දවසේ අංක 3, අංක 5, අංක 7, අය පක්ෂයේ 9යි, වැය පක්ෂය 4යි. කුම්භ ලග්නය ජය අක්ෂරය ලෙසින් ගන්න පුළුවන් ඔබට ජය වර්ණය ලෙසින් ගන්න පුළුවන් ලා කොළ පාට. කටට එන වචන හුවමාරුව නවත්ත ගන්න. අන් අය කෙරෙහි තියෙන විශ්වාසය ඕනෑවට වඩා හිත තුළ පවත්වාගෙන යන්න නැතුව ඉන්න.
පොතපත ඇසුරින් කරන වැඩ කටයුත්තකට යොමු වෙන්න. ඔබේ ව්‍යාපාර කටයුත්තේ තිබෙන බාධා දුරු කරගන්න. කාලයේ කළමනාකාරීත්වයෙන් වැඩ කටයුතු කරන්න. දැන උගත්කම තුළින් ඵල ප්‍රයෝජන නෙලා ගන්න. ගුවන් ගමනකට තිබුණු බාධා නිම වෙලා ඒ තුල ඇති වෙන සතුට පුරව ගන්න. වැහි වලහක දෙවියන් නිතර වහින වැස්සට වඩා වරක් එක පාරට බරපතල ලෙස වහිනවටත් වඩා හේන් පොදක් වැටෙනකොට ඒකේ වෙනසක් තියෙනවා. ජීවිතයේ අද හේන් පොදක වර්ෂාවක් ඔබට පමනවා නැත්නම් වැටෙනවා. මේ තුලින් ඔබේ ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන්. ඒ නිසා මේ ජීවිතේ සාර්ථක කරගන්න වැස්ස, හිරු, සඳු, එමෙන්න සුළඟ ඔබට විශ්වය තුලින් උදව් උපකාර කරනවා. ඔබ බලාපොරොත්තු නොවුණු ආදරයක් ඔබට ලැබෙනවා. ඔබ බලාපොරොත්තු නොවුණු හදිසි ධනලාභ ලැබෙනවා. ඒ නිසා ඔබේ ජීවිතයේ අද පිම්මක් පයින්න හැකියාවක් තිබෙනවා. ඒ රැකියාවේ වැඩ කටයුතු සවස්වරුව තුළ පරිස්සමින් කරන්න. වගකීමක් පැහැරෙන්න පුළුවන්. ලිපි ලේඛන කටයුත්තක් මගහැරෙන්න පුළුවන්. ලිපි ලේඛන කටයුත්තක් අස්ථානගත වෙන්න පුළුවන්. සවස එනකොට නිවසේ සතුරු බලවේගයක් තියෙන්න පුළුවන්. ඔබ නිවසෙන් පිටව යනකොට අද දවසේ නිවසේ තිබෙන බඩු බාහිර ආදී එළියට දාලා ඒ ඇතුළට දාන්න බැරුණාද කියලා හොයලා බලන්න. එමෙන්න නිවසේ යතුරු ටික ඔබ නිවසේ මනා ගසෝයි හරි සංගවලා යනවා. ඒ කටයුත්ත නොකර ඉන්න. එහෙම නැත්නම් ඔබ නිවසේ යතුරු දොරේම තියලා අමතක වෙලා යන්න පුළුවන්. හොඳින් බලන්න අද දවසේ නිවසේ දොරගුළු වහලද? දොරගුළු තුල හරියට පැහැදිලිවම නිරවුල් ලොක් වෙලාද කියලා. ඒ කටයුතු ටික අනිවාර්යෙන් බලලා යන්න. ඔබට වරදින්නේ නැහැ එහෙම. නැත්තම් උට අනිවාර්යෙන් වරදිනවා, වරද්ද ගන්නවා. ජය අංක ලෙසින් තෝරගන්න පුළුවන් අද දවසේ. අංක 1 4 8. අයපක්ෂයේ දෙස බලද්දී අයපක්ෂයේ 9යි. වැයපක්ෂයේ 3යි. මීන ලග්නය ජය අක්ෂරය ලෙසින් ගන්න පුළුවන් ඔබට ඒ අක්ෂරය ජය වර්ණය ලෙසින් ගන්න පුළුවන් තැඹිලි පාට හෝ රන්වන් පාට. හිතනම් ටිකක් කලබලයි, ගතනම් ඔබේ ප්‍රබෝධමත්. මම එහෙම කියන්නේ හේතුව ඔබ අද දවසේ ක්‍රියාශීලී වැඩ කටයුතු කරන්න ගියාට ඔබේ හිත ටිකක් එහෙට මෙහෙට දුවන්න පටන් ගන්නවා. ඒ දුවන හිත ඔබ ළඟම තියාගන්න. බැල සිත ළඟට ගන්න. හිතේ තියෙන ක්‍රියාශීලීතාවය උඩට ගන්න. වැරදි මතයක් නිසා ඔබට වෙන්න ගිය පාඩුවක් ඔබ වළක්වන්න. අනසි ආදරයක් හිත තුළ පැවතුනා නම් ඒ හිත තුළ පැවතිච්ච ආදරය ගැන නිතරම ඔබ සොයනවා නම් ඔබ නොදැනුවත්ව ඔබේ කය, සිත, වචනය කියන තැන එතන නවතිනවා. ඔබ තිගැස්මකටපත් වේ ෆෝන් එක බිරිඳ අතට ගන්නකොට. බිරිඳ ස්වාමියා ෆෝන් එක අතට ගන්නකොට තිගැස්මක් ඇති වේ. ඒ තිගැස්මත් එක්ක ඔබේ හිත බොහොම අවිවේකයෙන් දුවයි. ඒ නිසා මේ සිතුවිලි අහක දාලා, පසකට දාලා ඔබ නිර්වුල් ගමනක් යන්න. මේ නිර්වුල් ගමන තුල ඔබේ දියුණුව ඇති වේ. වගකීම් බාර ගන්න. සතුටෙන් අන් අය සමග කාලය ගත කරන්න. ජලයෙන් ඇති වෙන පීඩා මගහැරව ගන්න. ගුවනට තිබුණු බාධා අද දවසේ අයින් කරගන්න. සේවක යොදා කරන කටයුතු වලින් පරිස්සම් වෙන්න. වැරදි තීන්දුව తీරන වෙනුවෙන් කාලය වැය කරනවට වඩා තමන් වෙනුවෙන් කාලය වැය කරන්න බලන්න.
මිල මුදල් ඉතිරි කරගන්න වෑයම් කරන්න. ඔබට සාර්ථක දවසක් කරගන්න පුළුවන්. ඔබේ ජීවිතයේ අද දවසේ දැඩි කැපවීමකින් උත්සාහයකින් සියලු වැඩ කටයුතු කර. සවස් වරුව තුළ වෙනකොට ඔබේ දියුණුවේ මන් පෙත පෑදෙනවා. අගහිකකන් දුරු කරගෙන නිවසේ සමගිය සතුට ඇති කරගන්න. විදේශීය තිබුණු උදව් ඔබ ළඟටම සොයාගෙන එනවා. එනිසා බුද්ධිමත් වෙන්න. කටවචනයෙන් කිසිම ගනුදෙනුවකට යන්න එපා. අන් අය ගැන ලොකු විශ්වාසයක් තියෙන වැඩ කටයුතු කරන්න එපා. එහෙම වුණොත් ඔබට පාඩු අලාභ ඇති වෙනවා. දරුඵල බලාපොරොත්තුෙන් සිටි කෙනෙක්ගේ සිහිනයක් නිසි අයුරින් ඉටු වෙනවා. නීතිමය කටයුත්තක ගැටලුවකට විසඳුම් සවස් වරුව තුළ 4:29න් පසුව ඔබ නිවසෙන් බැහැරව යන්න වෙනවා. මේ නීතිමය ගැටලු විසඳා ගන්න කාගේ හෝ උදව් ඉල්ලගෙන. රැකියාවේ උසස් වීමක් රැකියාවේ තිබුණු බාධාවත් දුරු කර ගන්නද සවස් වරුව තුළ යන්න සිදු වෙනවා. නීතිමය කටයුත්තකට ගැටලුවක් නොවම. මෙවැනි කටයුත්තක නියැලීලා තමයි සවස් වරුව තුළ ඔබ කාලය ගත කරන්නේ. ජය අංක ලෙසින් තෝරගන්න පුළුවන් අංක 3, අංක 6, අංක 8. අය පක්ෂය අද දවසේ 8යි, වැය පක්ෂය 2යි.